දැන් එක්තරා අවස්ථාවක මේ ළඟදී දන්න කියන මේ සමාජ මම නම කියන්නේ ස්වාමීන් වහන්සේ නමකුයි ගිහි කෙනෙකුයි අතර මමත් එතන හිටිය ලොකු සාකච්ඡාවක් ගියා. ඒ සාකච්ඡාවේදී කියුනේ මේ පුංචි ළමයි දුප්පත්කමට පැවිදි කරන නිසා තමයි මේ ශාසනයට වින්නයි කියලා. ඒ කියන්නේ දුප්පත්කමට පැවිදි කරන අන්තිමට ධර්මයේ තේරෙන්නේ නැහැ, ශාසනයේ තේරෙන්නේ නැහැ, වැරදි වැඩ කරනවා. ඇත්තටද බොරුද? දැන් දුප්පත්කමට කට්ටිය පැවිදි වෙනවද නැද්ද? පැවිදි වෙනවද නැද්ද? පැවිදි වෙනවා. එතකොට පින්නතුණි මේ පැවිදි වීම නිසා ඒගොල්ලෝ මේ පැවිදිට ආසයිද නැද්ද? ආස නැහැ. ඒක ඇත්තද බොරුද ඒක? ඇත්ත. එහෙනම් මේ ශාසනයට එක ප්‍රශ්නයක් දුප්පත්කමට පැවිදි වීමද? දැන් මම කියන්නේ තාම මේක විසඳලා ඉවර නැහැ. එහෙම හිතුවොත් හරියද වැරදිද? වැරදිත් නැහැ. හරියට බැලුවොත් වැරදිත් නැහැ. ඊළඟ එක තමයි හොරු මංකොල්ලකාරයෝ පැවිදි වෙනකලු ඊළඟ ප්‍රශ්නේ. ඒක ශාසනයට අවුලක්ලු. ඇත්තද බොරුද? එයාලා කියනවා මෙන්න මේ නිර්වාණය අවබෝධ කරගන්න පැවිදුනොත් විතරයිලු මේ ශාසනය බැබලෙන්නේ. ඇත්තද බොරුද? නිර්වාණය අවබෝධ කරගන්න පැවිදුනොත් විතරයිලු මේ ශාසනය බැබලෙන්නේ. ඇත්තද බොරුද? ඒ නිර්වාණය අවබෝධ කරගන්න පැවිදි වෙන එක හොඳ නැද්ද? එහෙනම් අපි ලංකාවේ කොහොම හවුතුරු නිවන් දැකලා තින්නේ. එහෙමනේ. දැන් මේ අහන ප්‍රශ්නේ තේරුම් ගන්නකො. අහන ප්‍රශ්නේ මොකද්ද? කියන්නේ එයා ඉදිරියට කරන තර්කය තමයි ළමයි දුප්පත්කමට පැවිදි වෙනවද නැද්ද? පැවිදි වෙනවා. අවංකවම පැවිදි වෙනවා. අවංකවම ගත්තොත් පැවිදි වෙනවා. අන්න ඒ පැවිදි වීම නිසා ඒගොල්ලන්ට පැවිද්දට ආසාවක් නැලු. ඒකයිලු මේ ශාසනික පරිහානියක් තියෙන්නේ. හරිද වැරදිද? නෑ නිකන් තේරෙන විදිහට කියන්නේ. හරි. ඊළඟ දේ තර්කය තමයි ඊළඟට ශාසනික පරිහානිය සිද්ධ වෙන්නේ මොකක් නිසාදලු? වැරදි කරන මිනිස්සු පැවිදි වෙන නිසාලු. ඒකත් හරිද වැරදිද? හරි. එහෙනම් මේ ශාසනයේ ටිකක් හරි හොඳට පවතින නිවන් දකින්න පැවිදි වෙන අය නිසාලු. ඇත්තද බොරුද? ඒකත් ඇත්ත. එහෙනම් මං ඊට පස්සේ කොහොමද අහගෙන හිටියෝක? මං කිව්වා ස්වාමීන් වහන්සේ පටාචාරා පැවිදුනේ නිවන් දකින්න නෙවෙයි. පටාචාරා පැවිදුනේ ඇයි? පටාචාරා පැවිදුනේ ඇයි පින්නතුනේ? එයාගේ තියෙන ගැටලුවට ප්‍රශ්නෙට ඒ තාවකාලික උත්තරයක් ආවා. මොකද ගැටලුව? එයාගේ ළමයි ටික ගියාට දරා ගන්න පුළුවන් කමක්. එයා නිවන් දකින්න පැවිදුනේ නැහැ. කිසాగෞතමී පැවිදුනේ නිවන් දකින්න නෙවෙයි. එයාගේ දරු සෙනෙහස වාව ගන්න බැරුව. එතකොට පින්නතුනේ අම්බපාලි පැවිදුනේ නිවන් දකින්න නෙවෙයි මොකද? පුතා පැවිදුණා කොණ්ඩඤ්ඤ කියලා. අන්තිමට දැන් කරපු වැරදි තේරුණා. අන්තිමට ටිකක් හරි යහපත පැත්තට යන්න පුළුවන් මේකේ. මොකද එතකොට නිවන තියුනේ නැහැ. ඊළඟ සුනීත සෝභාගට නිවන ගැන තේරෙන්නේ නැහනේ. අර මලමිණි වල බැඳෙන සුනීත සෝභාග පැවිදුනේ නිවන් දකින්න. නමුත් ඒ ඔක්කොම නිවන් දැක්කද නැද්ද? හේතුව පින්නතුනි සංඥාව වෙනස් කරන තැනක පැවිදුනේ. කොහෙද පැවිදුනේ? සංඥාව. අදත් පින්නතුනි මම කිව්වා දුප්පත්කමට පැවිදුණක් කමන්නේ. කන්න නැතුව පැවිදුණක් කමන්නේ. හොර මැරේ පැවිදුණක් කමන්නේ. කොහෙද? සංඥාව වෙනස් කරන තැන. කොහේ වෙනස් කරන තැනද? ඔන්න ඒකට හොඳම උදාහරණයක්. හොඳම උදාහරණයක්. ඔන්න බලන්න පින්නතුනි. එක්තරා ආච්චි කෙනෙක් මේ භික්ෂුණී ආරාමයේ පැත්තේ නිතර හිඟා කකා යන මොකක් හොයාගන්නද? කෑම හොයාගන්න. මොන හොයාගන්නද පින්නතුනි? කෑම හොයාගන්න. ඒ අනකොට ඒ ආච්චිට පේනවා මේ මලු පිටින් ගිහිල්ලා වැඳ දානි දීලා එනවා. දෙයියනේ මට හිඟා කාලවත් හරියට දෙන්නේ නැහැ. ළඟට ගිහිල්ලා දෙන්නෙත් නැහැ. ආච්චි ගැහුවා ප්ලෑන් එකක්. මොකද්ද ප්ලෑන් එක? මම ගිහිල්ලා පැවිදි වුණා මට ළඟට ඇවිල්ලා වැඳලා දීලා යාවි. දැන් පැවිදි වෙන චේතනාව මොකක් කරගන්නද? ඉක්මනට කැම ටිකක් හොයාගන්න. ඉතින් ආච්චි ගියා භික්ෂුණීන් වහන්සේලා ගාවට ඉල්ලුවා පැවිදි කරා. ටික කාලයක් තියලා පැවිදි කරා. ආච්චිට දැන් ළඟටම දානිනෝ කනෝ ගිහිල්ලා හොඳට කුටිය නිදා ගන්න. දැන් ආච්චි පැවිදිච්ච ඒ අරමුණ සාක්ෂාත් වුණාද නැද්ද? සාක්ෂාත් වුණා. දැන් කැම ටික ලැබෙනවා ඉන්න තැනකුත් ලැබුණා. කටිය වැඳලත් ආච්චිට හරි පුදුමයි. කාලා නිදාගෙන ඉන්නකොට කම්මැලි. හිතුණ පෙර පුරුද්ද මොකද්ද? ගොසිප් ලංකා යන්න. ඒ කියන්නේ මොකද්ද? සමහර මෙහෙණින් වහන්සේලා වාඩි වෙලා කතා කරනවා මොනවද දන්නේ මේ අය කතා කරන්න ගිහලා හොටේ දැම්මා. දකින්නට ඇහෙනවා ඇහැ වෙනස් වෙනවා කියලා ඇහෙනවා. මොකද ඇහෙන්නේ? ඇහැ වෙනස් වෙනවා. කන වෙනස් වෙනවා. නාසය වෙනස් වෙනවා. දිව වෙනස් වෙනවා. කය වෙනස් වෙනවා. හිත වෙනස් වෙනවා. වේදනාව වෙනස්. දැන් ගොසිප් එකට අහුනේ මොකද්ද? ඇහැ. කුටියට ආවා. ආච්චි කල්පනා කරනවා ඇහැ වෙනස් වෙනවා කියලා එයයි කියනවා. කන වෙනස් වෙනවා කියලා එයයි කියනවා. නාසය වෙනස් වෙනවා කියලා එයයි කියනවා. කාලයක් අද්දි පිනු ආච්චිට මොකද වෙලාද උනේ? ආච්චිට තේරෙනවා ඇහැ වෙනස් වෙන බව හොඳට තේරෙනවා. දෙයියනේ හිඟා කරනකොට තියච්ච ඇහැ නෙවෙයි දැන් තියෙන්නේ. පුංචි කාලේ තියච්ච ඇහැ නෙවෙයි දැන් කේලමට හොයාගන්න ගියේ මොකද්ද? කේලමක් හොයාගන්න ලැබුණු කේලම මොකද? යථාර්ථවාදී වචන ලැබුණේ. මොකද වැඩුණේ? යථාර්ථවාදී ඒ ආච්චිගේ චිත්තසංතානෙ වෙනස් වුණා. එයා ලෝකයේ දකින සංඥාව වෙනස් වුණා. අර ගත්තු සලකුණ ඉරේස් වුණා. උතුම් රහත් වෙරණියක් බවට පත් වුණා. අන්න පින කන්න පැවිදුණා ප්‍රශ්නයක් නැහැ. මොනවද තියෙන තැනක? ධර්මයේ තියෙන තැනක. කොහෙද පැවිදි වෙන්න ඕන? ඒ ධර්මයේ පරිසරයේදී පිනතුනි මොකද කරන්නේ? සංඥාව වෙනස් කරනවා. මොකද වෙනස් කරන්නේ? සංඥාව වෙනස් කරනවා. එහෙනම් අද තියෙන ප්‍රශ්නේ මොකද්ද? සංඥාව වෙනස් වෙන වැඩපිළිවෙලක් ලෝකයේ තුල ලංකාව විතර නෙවෙයි ලෝකයේ තුලම නේ. ඒ වැඩපිළිවෙලක් තියෙන දැන් උදාහරණයක් වශයෙන් මම ගන්නකො. දෙයනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නෙවෙයි පැවිදි වුණේ. මොකද ක්ලබ් ගිහිල්ලා මගේ මයින්ඩ් එක ඉවර වෙලා තිබුණේ. මට හිතුණා මේ විදියට ගියොත් වැඩේ අවුල්ම අවුල්. අද චමින්ද නැහැ. චමින්දා මාත් එකට ගිය යාළුවෙක් තමයි. මං කිව්වා චමින්ද වැඩේ අවුල් දැන් නම් කසාද බදලා ඉන්න විදියක් නෑ රැයට ක්ලබ් එකමනේ මම මතක් වෙන්නේ. ඊට පස්සේ ඊට පිළිතුරක් තමයි මගේ මනස කොහොමද නිදහස් කරගන්නේ කියලා. ඊට පස්සේ පිළිතුරට මට ඇත්තටම මුස්ලිම් යාළුවෙක් හිටියා මගේ. මේ දෙහිවලදී මට පොතක් මම දැක්ක නිකන් කහ පාට පොතක්. මං කිව්වා මං ගන්න ඕනේ දැන් සල්ලිත් නෑ. මොකද ගනින් මම දෙන්නම් කියලා කිව්වා. ඒ පොතේ නම තමයි ශාසනා වතරණේ. ඒක තියෙනවා මේ ලස්සන මේ රට්ට මුලින්ම පටන් ගන්න රට්ටපහල මහ රහතන් වහන්සේ ජීවිත කතාවයි. මම එදාම තීරණය කරා මෙන්න තැන. මොකද තැන? මෙන්න මෙතනින් මගේ මයින්ඩ් එක හදාගන්න පුළුවන්. මේ අබ්බැහි වීමෙන් ගැලවිලා යන්න පුළුවන්. එතකොට පින්නතුනේ මොකද වෙන්නේ? මගේ යාළුවෝ ගොඩාක් කට්ටිය කොයි කොල්ල පිටිය, බම්බල පිටිය, ඔය කැරෝකේ ඔක්කොටම අබ්බැහි. මට ඇත්තටම හිතුවා මේ විදිහට ගියොත් නම් ලයිෆ් එකක් ගත කරලා ඉවරට අන්න ඊට පිළිතුරු හොයාගන්න තමයි පින්නතුනේ මම ඇත්තටම මේ කැලවල් වල ගියේ. ඒ ගියාට පස්සේ මම පැවිදි වෙන්න බලාගෙන නෙවෙයි ගියේ. හොඳ ජීවිතයක් ගත කරන්න ඕන කියලා මානසිකත්වයෙන්. නමුත් අන්තිමට මොකද උනේ? ගිහිල්ලා තියෙන්නේ කොහෙද? සංඥා වෙනස් කරන තැන් වලට. මට පින්නතුනේ එහෙන් එළියට එනකොට මිනිස්සු අතර ඉන්න හිතුන්නේ නැහැ. මොකද හිතුවේ? මෙන්න මේ ආකාරයේ මේ ජීවිතේ තමයි උතුම්ම සපතින අපි මේ මොනවද කරන්නේ කියලා හිතුනේ. අන්න ඒකෙන් තමයි මම තේරුම් ගත්තේ කෙනෙක් පැවිදි වෙන්න ඕන නිවන් දකින්න විතරක් නෙවෙයි. කොහේ පැවිදුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද ධර්මයේ තියෙන තැන මොනවද තියෙන තැනකද? ධර්මයේ තියෙන.
දැන් මම මේ කාටවත් විචනය කරන්නේ නෙවෙයි. දැන් අද කොහේ හරි පැවිදි වෙනවා. දැන් අපි ටීවී බලනවා. මම කාටවත් පහර ගහන්නේ නෙමෙයි. අවස්ථාව පැහැදිලි කරන්න කියන්නේ. දැන් බලනකොට මැච් එක දාගෙන. එතනින් ගියාට ෆිල්ම් එකක් බලනවා. වීර් සාර බලනවා. ගිහිල්ලා පැවිදි වෙනවා. වැරදි වැඩ කරයිද හොඳ වැඩ කරයිද? කරන ගතිය වැඩි වේද අඩු වේද? ඇයි වැඩි වෙන්නේ? එයාගේ සංඥා වෙනස් වෙන්නේ නැහැ. ඒක කාගවත් පුද්ගල වරදක් නෙවෙයි. එතන මේ සංඥා වෙනස් වෙන වැඩ පිළිවෙල නැත්නම් අමා මහ නිර්වාණයට යන්නේ නැහැ. දැන් කවුරු හරි පැවිදි වෙනවා පිළිවෙල නිවන් දකින්නම චේතනාවයි. කොහෙද පැවිදි වෙන්නේ? නියම ෆන් ගන්න තැනක පැවිදි වෙනවා. දැන් එහෙම කියන්නේ කීමට කියන්නේ. ඒතකොට එහෙම තියෙනවනේ ඉතින්. දෙයනේ කියලා මේක එඩිට් කරලා දාන්න හොඳේ. ඊළස් තියෙනවා. දැන් මට ඕනේ මේ කාටවත් පහර ගහන්න නෙවෙයි අවස්ථාව පැහැදිලි කරන්න. ඒතකොට එහෙම තැනක පැවිදි වුණා අපිට යාගේ නිවන් දකින්න චේතනාවක් නැති වෙනවද නැද්ද? නැති වෙනවා. ඒ යාගේ සංඥාව වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අදට වුණත් මේ ලෝකෙට කරන්න තියෙන එකම දෙයයි. මොන ආකාරයකට පැවිදි වුණත් කමන්නේ සංඥා වෙනස් වෙන වැඩ පිළිවෙලක් පින්නතුනේ පිරිවෙන් වල ලංකාවේ විතරනේ ලෝකෙ තුල හදාන්න ඕන. අන්න එතෙන්දී නිවන කරා යන ගමන කාටවත් වළක්වන්න පුළුවන් කම නැහැ. පුංචි කාලේ සංඥා වෙනස් කරන්න ලේසි. මම මේ අභිධර්මයේ පොඩි ළමයි උගන්නන හින්දා දන්නවා මේ පින්නතුන්ට වඩා ඉක්මනට එයා මේ ධර්මතාව අල්ල ගන්න. හේතුව එයාගේ ජීවිතයේ සංඥා වලින් ඉතර අපවිත්‍ර වෙලා නැහැ. අපවිත්‍ර වෙලා නැහැ. ඒ නිසා පින්නතුනේ දැන් මේ පින්නතුන නිවන් දකින්න 아무තු දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ මොකක් කරන්නවද? සංඥා වෙනස්